අනේ දෙවියනේ අද මගේ මොකද්ද මට මේ වෙන්නේ යන්නේ. සති දෙකක් තුනක් හිටිය හැංගි. හදනම් බේරෙන්න බැරි වෙයි වගේ. මෙයා මේ යන විදිහට මගේ කුණු ඔක්කොම පෙන්නලා, මැස්ස වහනේව ඔක්කොම පෙන්නලා, මුළු ලෝකේටම පෙන්නලා මට ලැජ්ජ කරන්නයි යන්නේ. මෙයා එච්චර හොඳ එක්කෙනෙක් නෙවෙයි. මං හිතුවා හරි හොඳ එක්කෙනෙක් කියලා. මට මේ හීතලේ මං කොහොමද නාන්නේ? ඇයි මේ අක්කට ඒක තේරෙන්නේ නැත්තේ? මං වගේ අහිංසක බලතඩියේ නාවන්න කොච්චර අමාරුයිද? බැරි ගාතේ අමාරුවෙන් ඇයි මාව මේ විදිහට නාවන්නේ? කබ ඉතින් හැලෙනව තමයි. මම පුළුවන් විදිහට මාව පිරිසිදු කරගන්න ඕනේ. ඇයි මේ මෝඩ අක්කට ඒක තේරෙන්නේ නැත්තේ? මෙච්චර මේ හීතලේ මාව නාවන්න මොකද්ද මේ අද තියෙන උමනාව? ගේ ගඳයිලු මැස්ස වහනෝලු කබ ඇවිල්ලලු. හේමයි කියලා ඉතින් චුට්ටක් තේරුම් ගන්න බැරිද? මනුස්සකමක් කියලා දෙයක් තියෙනවනම් එයා දැනගන්න ඕනේ මට මේ හීතලේ නාන්න බෑ කියලා. මං කොච්චර අකමැති වුණත් විරුද්ධ වුණත් මේකේ අවසානය මාව නාවල තමා මේ අනතර වෙන්නේ. හොළුව අත ගාලා චාටු දාලා මාව ඔස්සගෙන ගිහිල්ලා මොනවා කරත් වැඩක් නෑ. මගේ හිත කැඩෙනවා මේවෙන්. මේ මෝඩ අක්කට කොච්චර කිව්වත් කොච්චර වැන්දත් තේරුමක් නෑ. එයාගේ මොලේ පෑදෙන්න නම් ටොක්කක් අනින්නම වෙනවා. බැරි ගාතේ උස්සගෙන යන්න බැරි මාව මෙච්චර බරක් උස්සගෙන යන්නේ. එයාට මොකද්ද තියෙන උනාව? මාව නාවන්න. මම ගෙට එන්නෙත් නැත්තම් මගේ කින්තුල් ඔයාට ප්‍රශ්නයක් නැත්තම් එයාට මොකද්ද තියෙන උමනාව? අනේ දෙවියනේ මගේ ඉරනම් මේ විදිහටද ලියවිලා තියෙන්නේ. අයියෝ කට්ටියට පේන්න වීඩියෝ එකක් දාගෙන මාව නාවනෝ. එයාට ඉතින් මාව පිරිසිදු කරනවා ඇරෙන්න වෙන වැඩක් නෑ. කමක් නෑ. ඉවසන් හිටියා. දැන් ඉතින් මං රජුරෝ වගේ තමයි. පුටුවක් උඩට වෙලා දෙන දෙයක් කාලා සුවඳ ගගා සබන් වල සුවඳ ගගා දැම්ම පුරුට නලිනෝ ගේ ඇතුලේ නිදාගන්නෝ. ඒකටනේ මෙයා මෙච්චර දැඟලුවේ. මාව නාවන් මාව ගේ ඇතුලට ගන්න ඕනේ හින්දා. මගේ ඉතින් පුංචි මොලේට තේරුනේ පස්සේ එයා ඉතින් මාව නාවන්නේ ආදරේටනේ. මාව උඩතල් කරන්න බෑනේ. එයාට නැත්තම් මාව ගඳයිනේ. ඊළඟ පාර නම් දතුන් මද්දනවා කියලා කතාවක් කැහුණා. මගේ කට ගඳයි කියලා. මොකෝ කරන්නේ ඉතින්? ඒකත් මැනගන්න කියලා මං ඉන්නව දත් ටික දීගෙන. ඕන දෙයක් කරගත්තතින්. මේ ශරීරය මට අයිතිනේ. මහ පොළොවට පස් වෙන මේ ශරීරේ එයාට ඕන දෙයක් කරගන්න මං ඉඩ දීලා බලාගෙන ඉන්නවා. එයාගේ තියෙන එකම සතුට මාවද කොහෙද?